ආයුබෝවන් කියලා පිළිගන්නවා හැම දෙනෙක්ම. ලෝකේ සෑම රටක්ම වගේ අඩු වැඩි වශයෙන් මුහුණ දෙන ප්‍රධානම අභියෝගයක් වෙන්නේ මත්ද්‍රව්‍ය සහ ආයුධ ජාවාරම. ලෝකේ සියලුම කලාප සමගින් සංසන්දනය කළ විට එය වැඩි වශයෙන් පවතින්නේ ඇමරිකානු මහද්වීපයේ. එහි කැනඩාව හැර එක්සත් ජනපදයේ සිට ආජන්ටිනාව දක්වාම සියලුම රටවල් අඩු වැඩි වශයෙන් මේ තත්ත්වයට මුහුණ දෙනවා. ඒ අනුව ඇමරිකානු කලාපයේ රටවල් අතරින් අපරාධ අනුපාතයේ ඉහළම රටවල් විදියට බ්‍රසීලය, කොලොම්බියාව, එල් සැල්වදෝරය, හොන්ඩියුරාස්, මෙක්සිකෝ වගේ රටවල් හඳුන්වන්න පුළුවන්. මෙම සියලුම රටවල් ප්‍රධාන වශයෙන් මත්ද්‍රව්‍ය අපනයනය කරන්නේ එක්සත් ජනපදයට. මොකද ලෝකයේ ඉහළම මත්ද්‍රව්‍ය භාවිතයක් සහිත පුරවැසියන් සිටින්නේ එක්සත් ජනපදයේ. ඉතින් දකුණු සහ මධ්‍යම ඇමරිකාවෙන් එක්සත් ජනපදයට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය වෙද්දී එක්සත් ජනපදයෙන් එම කලාපයට ප්‍රවාහනය වෙන්නේ ආයුධ. මෙම ජාවාරම් ප්‍රධාන වශයෙන් මෙහෙවන පාතාල කණ්ඩායම් විශාල ප්‍රමාණයක් මෙම කලාපයේ රටවල සිටිනවා. ඒ අතරින් බ්‍රසීලය ප්‍රධානත්වය ගන්නවා. මොකද කලාපීය වශයෙන් විශාලම රට වෙන්නේ බ්‍රසීලය. ඒ වගේම මත්ද්‍රව්‍ය විශාල වශයෙන් නිෂ්පාදනය කරන රටක් විදියටත් බ්‍රසීලය හඳුන්වන්න පුළුවන්. වර්තමානයේ වෙද්දී බ්‍රසීලයේ ජනාධිපතිවරයා වෙන්නේ ලූලා ද සිල්වා. ඇතරම ඔහු ඉතාමත්ම පළපුරුදු පරිණත නායකයෙක්. මේ වන විට ඔහු බ්‍රසීලයේ අපරාධ කල්ලිවලට එරෙහිව විශාල මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. එය කොතරම් දැවැන්ත මෙහෙයුමක්ද කියනෝ නම් එය සැලකෙන්නේ බ්‍රසීලයේ මෑත ඉතිහාසය තුළ සිදු කළ දැවැන්ත මෙහෙයුම විදියට. මේ වන විට මෙහෙයුම් හේතුවෙන් පාතාල කල්ලි සමාජිකයන් විශාල පිරිසක් මිය ගොස් තිබෙනවා. ඒ වගේම පොලිස් බටයනුත් කිහිප දෙනෙක් මිය ගොස් ඇති බවටයි වාර්තා වෙන්නේ. නමුත් මෙම මෙහෙයුම් දැනට ක්‍රියාත්මක වෙන්නේ බ්‍රසීලයේ රියෝ ද ජනයිරෝ නගරයේ පමණයි. ඇතරම රියෝ ද ජනයිරෝ කියන්නේ බ්‍රසීලයේ අපරාධ අනුපාතයේ ඉහළම නගරය නෙමෙයි. ඒ කියන්නේ මීට වඩා විශාල වශයෙන් අපරාධ සිදුවන තවත් නගර පවතිනවා. දැන් අපි සොයා බලමු බ්‍රසීලයේ සිටින අපරාධ කල්ලි කොතරම් බලවත්ද කියලා. ඇතරම් බ්‍රසීලය කියන්නේ වර්ග කිලෝමීටර් ලක්ෂ 85ක් තරම් අතිදැවැන්ත රටක්. මේ රට තුල හඳුනාගත් ප්‍රධාන පාතාල කණ්ඩායම් 80කට වැඩි ප්‍රමාණයක් පවතින බවටයි වාර්තා වෙන්නේ. ඒ අතරින් නායකත්වයේ දරන ප්‍රධාන කණ්ඩායම් දෙකක් පවතිනවා. ඉන් එකක් වෙන්නේ කමාන්ඩෝ වර්මෙලෝ. අනික හඳුන්වන්නේ ප්‍රයිමේරෝ කමාන්ඩෝ ඩා කැපිටාල් කියලා. මේවා ප්‍රධාන වශයෙන් ක්‍රියාත්මක වෙන්නේ ෆැවේලා ප්‍රදේශවල. ඒ කියන්නේ බ්‍රසීලයේ රියෝ ද ජනයිරෝ වගේ ඉතාමත්ම දැවැන්ත නගරවල පවතිනවා මුඩුක්කු නිවාස. ඇතරම ඒ ප්‍රදේශවල බලය පවතින බවට වාර්තා වෙන්නේ මේ අපරාධ කල්ලිවලට. ඒ කියන්නේ මත්ද්‍රව්‍ය සහ ආයුධ විතරක් නෙමෙයි. මේ ප්‍රදේශවල සියලුම දේවල් පාලනය කරන්නේ මේ අපරාධ කල්ලි විසින්. උදාහරණ විදියට වෙළඳම් කරන්න සහ ටැක්සි දුවන්න පුළුවන් ඔවුන්ගේ අයට පමණයි. මේ වගේ තවත් බොහෝ දේවල් පවතිනවා. මේ අතරින් කමාන්ඩෝ වර්මෙලෝ කණ්ඩායමේ පමණක් සමාජිකයන් 30000කට වැඩි ප්‍රමාණයක් සිටින බවට වාර්තා වෙනවා. ඒ වගේම ඔවුන්ගේ ජාලය බ්‍රසීලයෙන් පිට බොලීවියාව, පේරු සහ කොලොම්බියාව වගේ රටවල් දක්වාම ව්‍යාප්ත වෙලා තියෙනවා. ඊට අමතරව මෙක්සිකෝයේ සහ එල් සැල්වදෝරයේ පවතින අපරාධ කල්ලි සමගිනුත් මොවුන් සබඳතා පවත්වනවා. මොකද බ්‍රසීලයේ සිට එක්සත් ජනපදයට මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමටත් එක්සත් ජනපදයේ සිට බ්‍රසීලයට ආයුධ ගෙන ඒමටත් එම කල්ලි උදව් වෙනවා. ඔවුන්ගේ වෙළඳ මාර්ග විදියට සැලකෙන්නේ ඇමේසන් කලාපය. ඇතරම එම කලාපයේ ඇමේසන් වනාන්තරයේ මැද පවතිනවා මිනාවුස් කියන නගරයක්. එය සැලකෙන්නේ මත්ද්‍රව්‍ය සහ ආයුධ කේන්ද්‍රස්ථානයක් විදියට. එම නගරය හරහා තමයි බ්‍රසීලයේ සියලුම නගරවලට මත්ද්‍රව්‍ය සහ ආයුධ ජාවාරම් වෙන්නේ. ප්‍රධාන වශයෙන් මෑත කාලීන මෙහෙයුම් ආරම්භ වෙන්නේ රියෝ ද ජනයිරෝ නගරයේ පමණයි. නමුත් අපි ඔබට මුලින් සඳහන් කළා බ්‍රසීලය කියන්නේ වර්ග කිලෝමීටර් ලක්ෂ 85ක් තරම් ඉතාමත්ම දැවැන්ත රටක් කියලා. නමුත් බ්‍රසීලයේ සියලුම නගර අතරින් රියෝ ද ජනයිරෝ නගරයේ ඉහළම අපරාධ අනුපාතයක් සහිත නගර 10 අතරවත් නැහැ. මෙහි ඉහළම අපරාධ අනුපාතය සහිත නගරයේ විදියට සැලකෙන්නේ ෆෝටලීසා නගරය. එම නගරය පිහිටා තියෙන්නේ බ්‍රසීලයේ උතුරු ප්‍රදේශයේ. ඇතරම් බ්‍රසීලයේ උතුරු ප්‍රදේශවල නගරවල තමයි අපරාධ අනුපාතය ඉහළම. ඊළඟට සැල්වදෝර් සහ රෙසිෆේ කියන නගරවලත් අපරාධ අනුපාතය ඉතාමත්ම ඉහළයි. බ්‍රසීලයේ සමස්ත මිනීමැරුම් අනුපාතය පුද්ගලයන් ලක්ෂයකට 19.2ක් වෙනවා. එය ගෝලීය වශයෙන් ඉතාමත්ම ඉහළ අගයක්. කෙසේ වෙතත් මෙවර මිනීමැරුම් අනුපාතයේ ඉහළම රටවල් අතර ප්‍රථම ස්ථාන 3ෙම සිටින්නේ කැරිබියන් දූපත්. එම රටවල් වෙන්නේ ජැමයිකාව, සෑන් කිට්ස් සහ සෑන් නෙවිස්. එම රටවල් 3ෙම මිනීමැරුම් අනුපාතය පුද්ගලයන් ලක්ෂයකට 65කටත් වඩා ඉහළයි. කෙසේ වෙතත් බ්‍රසීලයේ ෆෝටලීසා කියන නගරයේ පුද්ගලයන් ලක්ෂයකට මිනීමැරුම් 100කට වඩා වැඩි ප්‍රමාණයක් සිදු වෙනවා. නමුත් සමස්ත රටේම ජනගහනයට සාපේක්ෂව එය දැක්වෙන්නේ පුද්ගලයන් ලක්ෂයකට 19.2ක් විදියට. ශ්‍රී ලංකාවේ එමාගේ පුද්ගලයන් ලක්ෂයකට 3.2ක් වෙනවා. ඇතරම් පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ එමාගේ පුද්ගලයන් ලක්ෂයකට 2.2ක් වුණා. ඒ අනුව මේ වසර වෙද්දී මිනීමැරුම් අනුපාතය ඉහළ ගිහින් තියෙනවා. ඉදිරියටත් මේ වගේ වටිනා වීඩියෝස් නරඹන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා.